You can ask the flowers. I sit for hours telling all the bluebirds, the bill and coo birds, pretty little baby. I'm so in love with you. Hello, ඉතින් කොහොමද ඔයාලට? ඉතින් අදත් ඔයාලව ආදරෙන් පිළිගන්නවා මගේ channel එකට Soulful Smiles. ඉතින් අද මම හදන්න යන්නේ බිස්කට් පුඩින් එකක්. ඇත්තටම ලංකාවේදී නම් මම මේක හදන්නේ මාරි බිස්කට් වලින්. අද අපි try කරමු මෙහි තියෙන වෙනත් බිස්කට් එකකින්. ඉතින්ලා මම කියන්නම් මොනවද ඕනේ කියලා. අද හදන්න යන්නේ double cream and mascarpone cheese mix කරපු cream එකත් එක්ක බිස්කට් පුඩින් එකක්. හරි ඉස්සෙල්ලාම අපි හදමු cream එක. ඒකට මම හිතුවා දාන්න double cream 300 ml ඒ වගේ cups දෙකක්. ඊට පස්සේ මේකන භාගයක් තියෙනවා mascarpone cheese එකෙන්. එතන හරියටම ග්‍රෑම් 250ක් විතර තියෙනවා. ඉතින් අපි බලමු කොහොමද ක්‍රීම් එක හදන්නේ කියලා. ඒත් එක්කම අයිසිං sugar ටිකක් ඇඩ් කරනවා පැන් ඇසලේ. ඕන කැමති ප්‍රමාණයක් සීනි එකතු කරගන්න පුළුවන්. පුංචි ට්‍රික් එකක් අපි බීට් කරන්න කලින් පුළුවන් නම් බෝල් එකයි මේ බීටරේ තියෙන මේ කැලි දෙකයි පොඩ්ඩක් ෆ්‍රිජ් එකේ දාලා තියලා ගන්න පුළුවන් නම් හොඳයි. එතකොට හොඳට ෆ්ලෆි ගතියට එනවා ඉක්මනට.
අපි චොක්ලට් සෝස් එක හදාගන්න යන්නේ. ඉතින් ඒකට ඔයාලා කැමති චොක්ලට් බාර් එකක් ගන්න. කිරි ටිකක් ඕනේ, ෆ්‍රෙෂ් මිල්ක් ටිකක්, ඒ වගේම බටර් තේ හැන්දක් විතර ඕනේ. ඒකෙන් තමයි අපි අර සෝස් එකේ ෂයින් එක ගන්න. ඉතින් අපි බලමු කොහොමද හදන්නේ කියලා. ඉතින් මේ චොක්ලට් සෝස් එක හදනකොට විශේෂ දෙයක් කියන්නෝනේ මෙන්න මෙහෙම කිරි දාලා මික්ස් කරනකොට ඝන වෙන්න පුළුවන්. මොකද අපි අරන් තියෙන්නේ මෙතන කුකින් චොක්ලට් නෙවෙයි නිසා. ඉතින් ඒකට බය වෙන්න එපා. ඒකට තව කිරි ටිකක් දාලා හොඳට මිශ්‍ර කරන්න. ඒ වගේම බටර් හැන්දකුත් දාන්න. එතකොට තමයි මේ වගේ ෂයිනි ගතියට එන්නේ. ඉතින් හැමදාමත් වගේ අද ලොකු දුව මට චොක්ලට් සෝස් එක හදාන්න උදව් කරා. මේ තියෙන්නේ මම අද යූස් කරන බිස්කට් එක. මේක මම කෝප් සුපර් මාකට් එකෙන් තමයි ගත්තේ. මෝල්ටඩ් රස තියෙන බිස්කට් එකක්. ඔයාලා කැමති බිස්කට් එකක් යූස් කරන්න පුළුවන්. ලංකාවේදී නම් මම මාරි බිස්කට් යූස් කරනවා. ඒ වගේම ඩයිජෙස්ටිව් බිස්කට් එකත් මේකට හොඳයි. ඉතින් මම අද මේක ට්‍රයල් එකක් විදිහට තමයි හදලා බලන්න හිතුවේ. ඉතින් මෙතන මම බිස්කට් පැකට්ස් දෙකක් කඩලා දාගන්නවා. ඉස්සල්ලාම මම හිතනවා පැකට් දෙකක් ඇති වෙයි කියලා මේ ට්‍රේ එක ෆිල් කරගන්න. අපි බලමු.
දැන් හදලා ඉවරනට පස්සේ මේ විදිහට තමයි එන්නේ. මේක තමයි අපේ බිස්කට් පුඩින් එක චොක්ලට් මික්ස් කරලා තියෙන්නේ. මේක හරිම රසයි. ඉතින් අපි සර්ව් කරන්න කලින් ෆ්‍රිජ් එකේ පැය 4ක් විතර තියාගන්න පුළුවන් නම් හොඳයි. ඉතින් උඩරිම පැය 2ක්වත් තිබ්බොත් තමයි හොඳට මේක සෙට් වෙන්නේ. එතකොට අර කිරි එහෙම උරාගෙන හොඳ රසට එනවා. ඉතින් අපි බලමු තව පැය 2කින් කොහොමද රස කියලා. ඉතින් මේ පැක් 3කට විතර පස්සේ තමයි අපි මේ එළියට ගත්තේ. දැන් කන්න පුළුවන් ගානට සෙට් වෙලා තියෙනවා. හැබැයි ඕවර්නයිට් තිබ්බොත් තවත් හොඳට සෙට් වෙනවා. ඉතින් අද අපිට ටිකක් හදිස්සියෙන් මේකේ රස බලන්න වෙනස් බිස්කට් එකක් පාවිච්චි කරේ. ඉතින් අපි බලමු කොහොමද රස කියලා. හරිම රසයි. මෝල්ට් රසයි, චොක්ලට් රසයි, ක්‍රීම් රසයි ඔක්කොම එකතු වෙලා වෙනස්ම රසක් එනවා. ඔයාලා try කරලා බලන්න.